ස්ටෝරි ඔෆ් සැන්ටා ක්ලෝස්. පුතාලා හැමෝම දන්නව නේද මේ කවුද කියලා? නත්තල් සීයා, සැන්ටා ක්ලෝස්. කතන්දරවල, චිත්‍රපටිවල පුතාලා දන්න නත්තල් සීයෙක් ඉන්නව නේද? පුතාලත් නත්තල් සීයා ගැන දන්නේ මේ විදිහටද බලන්න. නත්තල් සීයයි එයාගේ නෝනයි ඉන්නේ සීතලම සීතල හිම වලින් පිරුණු උත්තර ධ්‍රවයේ නෝත් පෝල් වල. ලෝකෙ වටේම ඉන්න පුංචි ළමයි නත්තලට Taman ආසම තෑගි ඉල්ලලා නත්තල් සීයට ලියුම් යවන. මේ පුංචි ළමයි ඉල්ලන තෑගි හදලා දෙන්නේ නත්තල් සීයාගේ අඟුටු මිට්ටෝ ටික. නත්තල් සීයා එයාගේ පියාඹන පිළිමෝ බඳපු කරත්තෙන් තමයි නත්තලට මේ තෑගි බෙදන්න යන්නේ. හැමෝම රැට නිදි වෙලාවක නත්තල් සීයා හොරෙන්ම ඇවිත් මේ තෑගි තියලා යනවා. මම නම් නත්තල් සීයා ගැන දැනගෙන හිටියේ මෙන්න මේ විදියට. ඇත්තටම කවුද මේ නත්තල් සීයා කියන්නේ? නත්තල් සීයා කියන්නේ කවුද කියලා මමත් හරියටම දන්නේ නැති නිසා පොත්පත් බලලා ඉන්ටර්නෙට් එකෙන් හොයලා දැනගත්තු දේවල් පුතාලටත් කියලා දෙන්න අරගෙන ආවා. ඔන්න එහෙනම් ආගන්නකො කතාව. මීට ගොඩාක් කාලෙකට කලින් තුර්කිය කියන රටේ නිකලස් කියලා ධනවත්, ත්‍යාගශීලී, කරුණාවන්ත තරුණයෙක් හිටියා. මිනිස්සුන්ට උදව් කරලා එයාලව සතුටු කරන එක තමයි නිකලස්ගේ සතුට උනේ. නිකලස් ප්‍රසිද්ධ වෙන්න අකමැති නිසා හොරෙන් තමයි මිනිස්සුන්ට උදව් කළේ. ඒ වුණාට ශාන්ත නිකලස්තුමා මිනිස්සුන්ට උදව් කරපු අවස්ථා ගොඩාක් ගැන පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේ එක කතාවක් තෝරගත්තා පුතාලට කියලා දෙන්න. ඒ තමයි දුප්පත් දූවරු තුන්දෙනාගේ කතාව. දවසක් නිකලස්ට ආරංචි වෙනවා දුප්පත් තාත්තා කෙනෙක් එයාගේ දුවල තුන්දෙනාව රැක බලා ගන්න බැරුව මෙහෙකාර සේවයට දෙන්න යනවා කියලා. ඉතින් නිකලස් තීරණය කරනවා කවුරුත් දන්නේ නැති විදිහට මෙයාලට උදව් කරන්න. එක දවසක් රෑ නිකලස් රත්තරන් කාසි පිරුණු මල්ලක් මේ ගෙදර චිමිනිය ඇතුලෙන් පාලට දානවා. පුතාලා දන්නවද මේ රන් කාසි මල්ල වැටුනේ කොහාටද කියලා? මේ ගෙදර ඉන්න දුවල තුන්දෙනා එයාලගේ හොදපු මේස් වේලෙන්න මේ චිමිනිය ළඟ එල්ලලා තිබුණා. අන්නේ මේස් එකකට තමයි මේ රන් කාසි මල්ල වැටුනේ. ඉතින් උදේ නැගිටලා මේ මේස් එක ඇතුලේ තිබුණු රන් කාසි මල්ල දැකලා දුවලට හරිම සතුටුයි. දන්නවද එයාලා මේ රන් කාසි වලින් හොඳින් කෑම බීම අරගත්ත විතරක් නෙමෙයි ලොකු දුවව හොඳින් විවාහ කරලා දුන්නා. එයාලගේ සතුට දැක්ක නිකලස්ට අනිත් දූවරු දෙදෙනාවත් විවාහ කරලා දෙන්න උදව් කරන්න ඕනි කියලා හිතුණා. ඒ නිසා ආයෙත් දවසක් නිකලස් තවත් රන්කාසි මල්ලක් මේ ගෙදර චිමිනියෙන් පහලට දැම්මා. ඉතින් නිකලස් බලාපොරොත්තු වුණා වගේම ඒ පවුලේ අය ගොඩාක් සතුටු වෙලා දෙවෙනි දුවවත් හොඳින් විවාහ කරලා දුන්නා. මේ තාත්තට ඕනේ වුණා එයාලට මේ විදියට උදව් කරන්නේ කවුද කියලා දැනගන්න. ඉතින් එයා හැමදාම රැට චිමිනිය ළඟට වෙලා බලාගෙන හිටියා තවත් රන්කාසි මල්ලක් වැටෙනකම්. ඔන්න එයා හිතුවා වගේම එක දවසක් රෑ තවත් රන්කාසි මල්ලක් මේ චිමිනියෙන් පහලට වැටුණා. ඊට පස්සේ එයා එළියට දුවලා ගිහින් හොයලා බැලුවා මේ කරුණාවන්ත පුද්ගලයා කවුද කියලා. නිකලස් වඳුරගත්ත තාත්තා එයාට ගොඩාක් ස්තුති කළා. නිකලස් ප්‍රසිද්ධ වෙන්න අකමැති වුණත් මේ කතාව ගමින් ගමට රටින් රටට ගිහින් මුළු ලෝකෙම ප්‍රසිද්ධියටපත් වුණා. අනිත් අයට හොරෙන්ම තෑගි දීලා සතුටු කරන මේ යහපත් ක්‍රියාව මුළු ලෝකෙම ආදරෙන් වැළඳගත්තා. විශේෂයෙන්ම නත්තල් කාලෙට ළමයින්ව සතුටු කරන්න මේ විදිහට රැට හොරෙන්ම තෑගි තියන්න පුරුදු වුණා. මේ තෑගි ගන්න චිමිනිය ළඟ මේස් එකක් එල්ලන්නත් ළමයි පුරුදු වුණා. දැන් දන්නව නේද නත්තලට ගෙදර සාලේ මේස් එල්ලන්නේ ඇයි කියලා? නත්තල් සීයා ගේන තෑගි දාන්න. ඉතින් පොතේ නිකලස්ගේ මේ යහපත් ක්‍රියාව තමයි නත්තල් සීයා බිහි වෙන්න හේතු වුනේ කියලා හිතනවා. පුතාලා දන්නවද නිකලස් ඊට පස්සේ මොකද කළේ කියලා?
එයාගේ සියලුම ධනය, දේපල, දුප්පත් අසරණ මිනිස්සුන්ට පරිත්‍යාග කරලා එයා ක්‍රිස්තියානි ආගමේ බිෂොප්වරයෙක් බවට පත් වුණා. ඒ විතරක් නෙමේ, මෙතුමාගේ කරුණා බලයෙන් උන්වහන්සේ ශාන්තුවරයෙක් බවට පත් වෙලා මිනිස්සුන්ට උදව් කරන්න විවිධ ප්‍රාතිහාර්යයන් පාලා තියෙනවා. ලෝකේ අදත් මිනිස්සු ශාන්ත නිකලස්තුමාට ආදරයෙන් ගෞරවයෙන් වන්දනාමාන කරනවා. ශාන්ත නිකලස්තුමාගේ මේ යහපත් ක්‍රියාව ඒ කාලේ මිනිස්සු විතරක් නෙමේ, අද වෙනකම්ම මිනිස්සුන්ව සතුටු කරන්න හේතුවක් වෙනවා. පුතාලත් නත්තල් සියා තෑගි ගේනකම් බලන් ඉන්නවද? නිකලස්තුමා වගේ පුතාලටත් පුළුවන් මේ නත්තලේ අනිත් අයව සතුටු කරන නත්තල් සියෙක් වෙන්න. පුතාලා ළඟ තියෙන දෙයක් හරි, පුතාලට ලැබුණු තෑග්ගක් හරි තවත් කෙනෙකුට තෑගි දීලා බලන්න එයාලා කොච්චර සතුටු වෙනවද කියලා. අපි නිසා තව කෙනෙක්ගේ මුහුණට හිනාවක්, සතුටක් ලැබෙනකොට අපේ හිතත් සතුටෙන් පිරෙනවා. පුතාලටත් එහෙම සතුටක් හිතට දැනෙනවද කියලා තෑගි දීලම බලන්නකෝ. ඒ වගේම තමයි පුතේ, අපිට තෑග්ගක් ලැබුණාම ඒක දෙන කෙනාට ස්තුති කරන්න, thank you කියන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම හිත සතුටින් පිරෙන තෑගි ලැබෙන්න, අනිත් අයට තෑගි දෙන්න හැකියාව ලැබෙන්නත් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආපහු හමු වෙමු. පුංචි අපිට වැදගත් වන මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න.